සුබ දවසක් මැණික් යාළු සියලුම දෙනාට. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න කියලා හිතුනේ. ඉතින් ඔයාලට විවිධාකාර ගල් වෙනවා. ඒ ගල් සම්බන්ධව බලලා යම් කිසි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න කියලා හිතුනේ. ඉතින් මේ බලන බ්ලූ සෆායර් ටිකක්. ඒතකොට මේවා ඇවිල්ලා හොඳ ලස්සන බ්ලූ සෆායර්. ඒතකොට මේ වගේ හරි ලස්සන කට් ඇන්ඩ් පොලිෂ් කරලා හොඳ ගල් ගන්න පුළුවන් ගල් තමයි මේ තියෙන්නේ. ඒතකොට ඔයාලා ගන්නවා නම් මේ වගේ ගල් ගන්න ඕනේ. මොකද මේක ඇවිල්ලා කියන්නේ බ්ලූ සෆායර් එකක් තමයි. ඒතකොට ෆැන්සි වගේ තමයි මේ කියන්නේ. ඒතකොට ගද්දී පාට වැඩි වෙන්න ගාන වැඩි වෙනවා, පාට අඩු වෙන්න ගාන අඩු වෙනවා. එතකොට ලූප් ක්ලීන් වෙන්න ගාන වැඩි වෙනවා, අයි ක්ලීන් වෙන්න ගාන අඩු වෙනවා. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ ගලක් ගද්දී ලූප් ක්ලීන් කැපෙන ඒවාද ගන්නෙ, අයි ක්ලීන් කැපෙන ඒවාද ගන්නෙ, හොඳට ක්ලියර් ගල්ද ගන්න ඕනේ, නැත්නම් පාට ගල්ද ගන්න ඕනේ, නැත්නම් ඒවා ඔක්කොම ඔයාලා බලලා තෝරලා ගන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පෙන්වන්නේ yellow sapphire ටිකක්. yellow sapphire වලත් පාට වල හැටියට ගණන් වෙනස් වෙනවා. එතකොට ඔයාලා හිතන්න පාට තදයි නම් ගාන වැඩි. පාට ඒ කියන්නේ අඩුයි නම් ගාන ටිකක් අඩු වෙනවා. එතකොට ගද්දී ලූප් ක්ලීන් ගල් ගන්න ගොඩක් ඒ කියන්නේ ලූප් ක්ලීන් කපන්න පුළුවන් ඒවා ගොඩක් ගන්න. අනිත් එක තමයි කපද්දී කැරට් ගාන බේරන්න කපන්නත් එපා. මොකද හේතුව තමයි කැරට් ගාන බේරනවා කියන්නේ ලයිට් ක්ලික් වදිනවා. එතකොට ලයිට් ක්ලික් වෙනවා කියන්නේ ගලේ වටිනාකම අඩු වෙනවා. එතකොට හරියටම මෙතඩ් එකට කපන්න ලයිට් ක්ලික් වෙන්නේ නැති වෙන්න එහෙම වුණාම කැරට් සමහරක් විට කැරට් දෙකක් කැපෙන එක 1.8ක් වගේ කැපුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට අර දෙකක් කැපෙන ගානට වැඩිය මිලකට ඒක දෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට තමයි ඔයාලා කියන්නේ ගල් හදාගෙන යන්න ඕනේ, ගල් ගන්න ඕනේ. ඒ විදිහට ගල් එතකොට කට් ඇන්ඩ් පොලිෂ් කරනවා නම් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය යන මෙතඩ් එක තියෙන්නේ. එතකොට හොඳට ගල් බලද්දී හොඳටම බලලා ගන්න. ඉතින් මම ඉස්සරහට මේ වගේ වීඩියෝ වලට ගොඩක් ගේනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා මේ බලනවා නම් අනිවාර්යෙන් channel එකට like එකක් දාගෙන යන්න, subscribe කරන්න, share කරන්න. මොකද මම වීඩියෝ ඉස්සරහට ගොඩක් ගේන්නේ ඔයාලට මැණික් ව්‍යාපාරයේදී ඉස්සරහටම යන්න පුළුවන් වෙන විදිහට තමයි මම ඔයාලට වීඩියෝ ගේන්නේ. එතකොට අපිට සාමාන්‍ය ඉගෙන ගන්න තියද්දී මැණික් ගල් හැදිච්ච විදිය, එතකොට මැණික් ගල් වලින් කොහෙද හැදෙන්නේ කියන එකට වැඩිය අපිට දැන් වැදගත්ම දේ තමයි මැණික් ගලකින් අපි ඉස්සරහට දියුණු වෙලා ඉස්සරහට කොහොමද වෙළඳ පොළට යන්නේ? එතකොට වෙළඳ පොළෙන් ගලක් ගන්නෙ. එතකොට අපිට මොන වගේ ගල්ද ගන්න ඕනේ? එතකොට ඒ වගේ ගණන් කොහොමද? එතකොට ගාන කොයි විදිහටද ගණන් කැපෙන්නේ? කැරට් ගණන් කැපෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ මැණික් ව්‍යාපාරයේදී. කියන්නේ ගල් හැදෙන විදිහ දැනගන්න ඕනේ. ගලක් අඳුන ගන්න පුළුවන් වෙන්න. එතකොට ගල් අඳුන ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන් ගල් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව විශේෂම දේ තමයි ගලක් අපි ගල්දී ඒ ගලට අපි මිලක් තීරණය කරන්නේ කොහොමද? ඒකට ඊට අමතරව ඒ ගලෙන් කොච්චර කැරට් ප්‍රමාණයකට අපිට වැඩ කරගන්න පුළුවන්. එතකොට ඒ කැරට් අපි ගත්තට වැඩිය අපි කොහොමද ලාභයක් උපයන්නේ? ඔන්න ඕවා තමයි අපි දැනගන්න. එතකොට කොහොමද වෙළඳ පොළට ගිහිල්ලා මේ ගල විකුණන්නේ? එතකොට කොහොමද වෙළඳ පොළට ගිහිල්ලා ගලක් ගන්නෙ? එතකොට ඒ ගලේ හැටියට අපිට කොච්චර කැරට් ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්ද? එතකොට ලූප් ක්ලීන් කොච්චර ප්‍රමාණයක් එනවද? එතකොට මේක අයි ක්ලීන්ද වෙන්නේ? ඔන්න ඕවා තමයි ගොඩක්ම වැදගත්. එතකොට මේ දේවල් තමයි ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඕනේ ගොඩක්ම. මුලින්ම ගලක් හඳුන ගන්න ඕනේ. එතකොට ඒ ගලේ කොහොමද ගල් වෙන්නේ? කියන්නේ ගල් කොච්චර ප්‍රමාණයක් අහක යනවද? එතකොට කොච්චර ප්‍රමාණයක් අපිට කපා ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් තමයි අපි ගොඩක්ම ඉගෙන ගන්නවා. ගොඩක්ම ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ඉතින් මං ඉස්සරහට ගොඩක් වීඩියෝ ගේනවා. ඉතින් ඔයාලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉස්සරහට ගේන වීඩියෝත් බලන්න ඉන්න තමයි subscribe කරලා කරන්න කියන්නේ. එහෙනම් සුබ දවසක් ඔයාලට හැමෝටම. සුබ දවසක්.